ආයුබෝවන් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ලේසියෙන්ම ඩොලර් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන වීඩියෝ එකකට. අපි එහෙනම් වීඩියෝ එකෙන් බලමු කොහොමද ලේසියෙන්ම ඩොලර්ස් හොයන්නේ කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ලේසියෙන්ම ඩොලර්ස් හොයන්න පුළුවන් සයිට් එකක් ගැන. ඔන්ලයින් සල්ලි හොයන්න කැමති කට්ටිය සතියකට ඩොලර් 10ක් 100ක් අතර ගාණක් ලේසියෙන්ම හොයන්න පුළුවන් සයිට් එකක් ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. දැන් ඔයාට මේ වැඩේට ලැප්ටොප් එකක් PC එකක් තියෙන්න ඕන කියලා නෑ. ඔයාට ඔයාගේ අතේ තියෙන ෆෝන් එකකින්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාට ෆෝන් එකක් විතරක් තිබ්බනම් හොඳටම ඇති. ඒ වගේම කියන්න ඕනේ අද අපි මේ කරන්න යන වැඩේ වාසි ගොඩක් තියෙන ලේසි වැඩක් කියලා. හරි. දැන් මම එහෙම කියන්න හේතුව තමයි මේ වැඩේ ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන්. ඔයාට ඔන්ලයින් මුදල් උපයන්නේ කොහොමද කියන එක ගැන දැනුමක් තියෙන්න ඕනේ නැහැ. ඔන්ලයින් මුදල් උපයන්න කොහොමද කියලා දැනුමක් නැති කෙනෙක් වුණත් අද මම මේ කියන වැඩි මුදලක් ගෙවන මයික්‍රෝ ජොබ්ස් ගැන හොඳට දැනගන්න පුළුවන්. ඒකටත් අමතරව මම අද කිව්වා මම කතා කරන්න යන්නේ වැඩි මුදලක් ගෙවන මයික්‍රෝ ජොබ්ස් ගැන කියලා. හරි. අපි එහෙනම් බලමු මොකක්ද මේ වැඩි මුදලක් ගෙවන මයික්‍රෝ ජොබ් එක කියලා. ඔයාලා මුලින්ම මේ Google එකට ඇවිත් සර්ච් කරගන්න Hive Micro කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් එනවා. ඔයාලා මේකට කලින් ලොග් වෙලා නැති නිසා මෙතනින් sign up බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් මෙහෙම sign up වෙන්න. හරි. sign up වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් I agree ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙතන අපේ account එක සම්පූර්ණ කරගන්න ඕන. අපි මෙතන signature එක දෙන්න ඕන, identity verification එක දෙන්න ඕන, email settings දෙන්න ඕන, password දෙන්න ඕන, demographic info දෙන්න ඕන, profile එක දෙන්න ඕන, payment method එකක් ගැන කියන්න ඕන. හරි. අපි මුලින්ම signature එක ඇතුළත් කරලා ඒ වැඩේ කරගමු. හරි. මෙන්න මේ වගේ signature එකක් අපි දුන්නා. ඊට පස්සේ අපි මෙතන demographic info ඉල්ලනවා. අපි මෙතන English දෙනවා. male education. හරි. ඒ වගේ අපිට මේ demographic info එක පුරව ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් identity verification කරන්න. අපි ඒක තියේදී මේ email settings හදාගමු. email settings මේ වගේ හදාගෙන මෙතනින් update කියන බටන් එක දෙන්න. හරි. ඒකත් successful කියලා එනවා. ඊට පස්සේ අපි බලමු password එක කොහොමද වෙන්නේ කියලා. password එක අපි new password එකක් දෙන්න ඕනේ නැහැ. ඒක නිසා මෙතන payment method එකට අපේ PayPal account එකක් හදන්න ඕන. මම PayPal account එකක් හදන හැටි ඉස්සරහා වීඩියෝ වලින් ගේන්නම්. දැන්ට ඔයාලට PayPal account එකක් තියෙනවා නම් මේකට link කරගන්න. මගේ PayPal account එක එයාගේ link කරගන්නවා. හරි. ඊට පස්සේ PayPal එක link කරගත්ත කියලා එනවා. අපි දැන් මෙතන මේ jobs කියන බටන් එක උඩ ක්ලික් කරන්න. email verification ඉල්ලනවා. අපි මේක skip කරමු. හරි. දැන් ඔයාලට මෙතන පෙන්නනවා තියෙන jobs මොනවද කියලා. හරි. මේ පෙන්නන විදියට ඔයාලට මේක job එකකට මෙන්න මේ කරනවට මේ tasks 1000ක් සම්පූර්ණ කරනවට ඩොලර් 2.50ක් ගෙවනවා. ඊට පස්සේ මේකක් කරනවට 0.4ක් ගෙවනවා. මේ වගේ ඔයාලට පේන එක එක ගණන් වලට ටාස්ක් සම්පූර්ණ කරන්න පුළුවන්. මේවයි තියෙන්නේ මොනවද කියලා ඉතින් ඔයාලා එක එක විදියට බලන්න ඔයාලට කැමති විදියට ඔයාලට ඕන ජොබ් එකක් කරන්න පුළුවන්.
එහෙම ගත්තට පස්සේ අපිට PayPal එක හරහා සල්ලි ටික ගන්න පුළුවන්. අපි බලමු දැන් මේකේ මේ ස්ටේට්ස් වල මොනවද තියෙන්නේ කියලා. හරි, මේ ස්ටේට්ස් වල පෙන්වන්නේ අපි කරන ජොබ් එක මොනවද, ලාස් ඇක්ටිව් එක මොනවද, ටාස්ක් කීයක් සම්පූර්ණ කරලාද, earning කීයක් තියනවද කියලා. අපි බලමු සල්ලි හම්බ කරපු කට්ටියගේ ලීඩර් බෝඩ් එක ගැන. හරි, මේකේ රෑන්ක් එක එකට තියෙන්නේ ඇන්ට් කියලා කෙනෙක්. ටාස්ක් 10 ගාණක් සම්පූර්ණ කරලා ඩොලර් 6 ගාණක් හොයලා තියෙනවා. ඇත්තටම මේක මාර ලේසි. ටාස්ක් 6000 ගාණක් කිව්වම ඔයාලා හිතන්න එපා ගොඩක් earning එකක් කියලා. ඒ කියන්නේ ගොඩක් ලොකු ටාස්ක් ප්‍රමාණයක් කියලා. එච්චර ලොකු ටාස්ක් ප්‍රමාණයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ බලන්න පුළුවන් all time වල මෙයා හොයලා තියෙනවා මේ රාෆල් රොඩ්රිග්ස් කියන එක්කෙනා ඩොලර් 6000 ගාණක් මේකෙන් හොයලා තියෙනවා. අපි ඊයේ දවසට විතරක් බලමු. ඊයේ දවසට විතරක් තමයි මෙයා ඩොලර් 6 ගාණක් හොයලා තියෙනවා. ඒ කියන්නේ එක දවසකට ඩොලර් 6ක්. එක දවසට ඩොලර් 6ක් කියන්නේ රුපියල් 1800ක වගේ මුදලක්. ලංකාවේ ගාණෙන් බැලුවොත් ඉතින් ලොකු මුදලක්. මේ සතියට එක්කෙනෙක් හොයලා තියෙනවා ඩොලර් 30 ගාණක්. සතියට ඩොලර් 30 ගාණක් හොයනවා කියන්නේ ඇත්තටම part time වශයෙන් ගොඩක් හොඳ වැඩක්. හරි. දැන් මම ඔයාලට කියලා දුන්නම් කොහොමද මේක account එකක් හදාගන්නේ, මේකේ කොහොමද job ටික කරන්නේ කියලා. ඔයාලට කැමති විදියට මේ කැමති job එකක් කරන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලට කැමති job එකක් කරන්න. මේක හරිම ලේසි මේ job එක. හරි. එහෙනම් ඔයාලට ගැටලු මොනවා හරි තියෙනවා නම් පහල comment box එකෙන් message එකක් දාගෙන යන්න. මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම.